Cesubidai, 2025 නොවැම්බර් මාසයේ 16 වෙනි ඉරිදිනයි. ජේසුස් වහන්සේ කුරුසේ ඇනගසනු ලැබීම අපගේ පව් නිසා කුරුසය ගියසේක. ජේසුස් වහන්සේ කුරුසේ ඇනගසනු ලැබීම අපගේ පව් නිසා කුරුසයට ගියසේක. සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපගේ දුකය, දරාගත්තේ අපගේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද දිව්‍ය වහන්සේගේ පහරද පීඩාද ලැබූ කෙනෙක් යැයි අපි සිතමු. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපගේ අයිතිකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණියේය. උන්වහන්සේගේ පහරවල් වලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම පැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේ මාර්ගයට හැරී ගියමුව. ස්වාමීන් වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම් උන්වහන්සේ පිට තැබූසේක. ලෝකයේ ලොකුම පෞකාරයා කියා ඇහුවාම මම කියන්නේ ජේසුස් වහන්සේගේ නමයි. ඇයි මම එහෙම කියන්නේ? ජේසුස් වහන්සේ සුද්ධයි. කිසිම පාපයක් කර නැහැ. එකම පාපයක් නොකරපු ජේසුස් වහන්සේ මාගේ ඔබගේ පාපයේ වෙනුවෙන් තමයි පුරුෂ ගසට ගිහින් මැරුණේ. අපි ඔක්කොගේම අයගේ පාපය උන්වහන්සේ කරපිට ගත්තා. ජේසුස් වහන්සේව මුදලට පාවා දුන් ජුදාස්ට වෛර කළේ නැහැ. තුන්වරක් ජේසුස් වහන්සේ හඳුනන්නේ නැහැ කියා ළඟම හිටපු ගෝලයා 12 දෙනාගෙන් එක්කෙනෙක් වන පේදුරු ප්‍රකාශ කළේය. ඒ පේදුරුට වෛර කළේ නැහැ. ජේසුස් වහන්සේ ඇඳුම් ඉරා දැම්මා. මුළු මිනිස් වර්ගයා ඉදිරියේ නිර්වත් කළේය. එහෙත් වෛර